හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද බලමුද අපි මොනවද හදුවේ කියලා. මුලින්ම නම් ඉතින් අපි චිකන් එක තමයි හදාගන්න හදන්නේ. මෙන්න මේ විදියට මුලින්ම මිරිස් 3-5 උළුහල් ඒ ටික දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට කහ ටිකකුත් දාගත්තා. ඊළඟට ලුණු ටිකක් එහෙම දාගෙන අපි ඊළඟට කළේ මේකට අපි ගොරගත් ගන්න පුළුවන්. ඒත් අපි ගත්තේ සියඹල ටිකක් අරගෙන ඒ ටික වතුර චුට්ටකුත් අරගෙන ඒ ටික කලවම් කරලා සියඹලට අපි අයින් කරා. ඊට පස්සේ සියඹල ටික අපි දාගත්තා මේ මිශ්‍රණයට. අපිට හිතුණා පොඩ්ඩක් මේකට දාන්න මිරිස් ටිකක් බදගන්න. ඊට පස්සේ අපි ඔන්න ඉතින් මිරිස් ටික බදගත්තා. මිරිස් ටික සාමාන්‍යයෙන් පොඩ්ඩක් කළු වේගෙන එද්දී අපි ටික ලිපෙන් බාගත්තා. ඔය තියෙන මිශ්‍රණයට අපි ගඩේ අපි ගත්ත කුකුල් මස් ටික දාගත්තා. ඊට පස්සේ හොඳින් කලවම් කරා. එතකොට අපි කලවම් කරලා ටික වෙලාවක් තිබ්බේ. එතකොට ඒ තියෙන මිශ්‍රණය හොඳට ඒ කුකුල් මස් වලට ඇබ්සෝබ් වෙනවා. ඊට පස්සේ අපි කරේ මේකට ගම්මිරිස් ටිකක් දාගත්තා. ගම්මිරිස් දාගෙන ඊළඟට මේකට කරාපු නැට්ටක් වගේ දේවල් ටිකක් දාගෙන අපි මේ ටික හොඳට අඹරගත්තා. ඊළඟට සුදු ලුණු ටිකක් කපා ගත්තා. කපාගෙන ඉවරලා අපි ඒ ටික දාලා ලුණු ටිකකුත් අපි කපා ගත්තා. අපි ලුණු නම් අපේ හදන බත් එකටත් එක්කම තමයි හැදුවේ. කපා ගත්තේ. ඊට පස්සේ අපි කලේ අර ගත්ත සුදු ලුණු ටික හොඳට කොටා ගත්තා. සුදු ලුණු අතින් කැපුවා වගේ නෙමෙයි, සුදු ලුණු කොටලා ගත්තා. මේ කෑම එකේ අමුතුම රසයක් තියෙනවා. ඔන්න ඉතින් මුලින්ම අපි ඇතුලේට තෙල් ටිකක් දාගත්තා. ඒ තෙල් ටික රත් වෙනකන් ඉඳලා අපි මුලින්ම දාගත්ත සුදු ලුණු කරපිංචා රම්බේ මිරිස් ඒ ටික අපි තෙලට දාගත්තා. ඔන්න තෙලට දාගෙන ඒක ටිකක් රත් වෙන්නට බැදෙන්න තිබ්බා. ඔයාලා ඔය සුදු ලුණු අනම්මනන් ටික මේ ආවෙද්දී එන සුවඳ නම් කියන්න බෑ. ඒ සුවඳ එන්නේ එහෙම සුවඳ ආවට පස්සේ අපි කරේ ඊළඟට අපි අර කොටාගත්තනේ ගම්මිරිස් ටික. ඒ ගම්මිරිස් ටික ඒ ටික අපි තෙලට දාගත්තා. ඊට පස්සේ අපි මිරිස් බැදගෙනත් තිබ්බනේ. ඒ මිරිස් ටිකත් අපි ඕකට දාගත්තා. දාගෙන ඕක ටිකක් හොඳට තෙලේ බැදෙන්න දුන්නා. ඊළඟට අපි ඉතින් මස් ටික දාගත්තා මේකට. ඔයාලත් මස් ටික දාලා පෙලක් කෑනම් මේක වතුරෙනුත් මේ මස් ටික තැම්බෙන්න තියෙනවා. පෙලක් කෑ කිරිත් දානවා. අපේ ගෙදර නම් ඉතින් ගොඩක් වෙලාවට යන්නේ ඉතින් කිරි දාලා හදන එක තමයි. අපි කලින් පොල් කිරි ටික පොල් ගාලා පොල් කිරි ටික එහෙම මිරිකගෙන තිබ්බේ. ඊට පස්සේ මේක ටිකක් ඇතිලියේ හොඳට අපි අර මිශ්‍රණයෙන් කාවැදෙන්න තියලා අපි කළේ ඊට පස්සේ පොල් කිරි ටික දාගත්තු එක. පොල් කිරි ටික දාලා අපි ඉතින් මේක හොඳට තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ ටික වෙලාවකින් අපි මේක හිමීට බාගත්තා. ඔයාලත් දන්නවා ඇති සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි වෙන්නේ. ඊළඟට අපි ගියේ බත් එක හදාගන්න. බත් එකත් මේකත් අලුත් විදිහක්. ඔයාලා try කරලා තියෙනවද දන්නේ නැහැ. මේක අපි හදන්නේ රයිස් කුකර් එකේ. මුලින්ම අපි පොල් තෙල් ටිකක් දාලා ඒ ටික ටිකක් රත් වෙන්න තිබ්බා. ඊට පස්සේ අපි ඒක රත් වෙන උනාට පස්සේ සුදු ලුණු කරපිංචා ඒ වගේ ටික දාගෙන ඒකත් ටිකක් පොඩ්ඩක් බැදෙන්න තිබ්බා. අර කලින් කිව්වා වගේම මේ සුවඳ එනකන් අපි චුට්ටක් එක තිබ්බා. රයිස් කුකර් එකේනේ හදන්නේ. ඔයාලටත් ලේසි මේ විදිහ නම්. ඊට පස්සේ අපි ඒකට කරේ අපි හාල් හොදගෙන ඒ ටික කරගෙන තිබ්බා. ඔය මිශ්‍රණයට අපි හාල් ටික දැම්මා. ඒ හාල් ටික දාලා අම්මයි කුරුඳුත් දැම්මා. ඊට පස්සේ හාල් ටික දාගෙන සාමාන්‍යයෙන් ඉතින් අපි බත්තු යන්නේ හාල් ටික ලිපේ තියලා ඒකට වතුර තියලානේ. ඒත් මේක හදන්නේ එහෙම නෙමෙයි. මේකේ අපි පාවිච්චි කරන්නේ වතුර වෙනුවට පොල් කිරි.
අපි කලින් එකට වගේම පොල් කිරි ටික දාගෙන පොල් කිරි ටික මිරිකගෙන තිබ්බේ. ඊට පස්සේ පොල් කිරි ටික දාලා කහටියකුත් දාලා මේක අපි ඊට පස්සේ වහලා තිබ්බා. බත ඉදෙන්න නෝමල් රයිස් කුකර් එකේ ඉදෙන විදිහට තමයි මේක ඉදෙන්නේ. ඊට පස්සේ අපි ඉතින් මේක ඉදනකම් බලන් හිටියා. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් බත්තයක් උයද්දි වතුර තියන්නේ. ඒ වගේ ප්‍රමාණයට කිරි දාලා තව පොඩ්ඩක් ඊට වඩා චුට්ටක් වැඩිපුර තියන්න ඕන. නැත්තම් ඉතින් අර හාල් එක පොඩ්ඩක් අර ඇට මේ ඉදෙන්නේ නැතුව යනවා. සාමාන්‍යයෙන් අපි මේ බත් හදද්දි තියෙන වතුරට කිරි වල මේ වතුරට වඩා අපි තව ටිකක් කිරි වැඩිපුර දාන්න ඕන. ඔහොම ටිකක් ඉතින් කලවම් කරලා අපි ඒක ඉදෙන්න තිබ්බා. අන්තිමට අපි බත් එකත් හදාගත්තා, මස් එකත් හදාගත්තා. ඊට අපි පපඩ මේකුත් බැදගත්තා. මම නම් අම්මට කිව්වා ඉතින් ඒව ඕනේ නැහැ ඔය දෙක ඇති කියලා. ඊපස්සේ ඉතින් අම්මා පපඩනුත් හදලා ගෙදර ඊට පස්සේ අපි ගෙනාපු chili paste උත් තියෙනවා. අන්තිමට ඉතින් ඔය තියෙන්නේ අපි හදාගත්තු කෑම එක. ඔයාලා try කරලා බලන්න. එහෙම වුණොත් මටත් මේකට මැසේජ් එකක් දාලා තියන්න ඔයාලා try කරපු විදිය ගැන. එහෙනම් මං ගිහිල්ලා එන්න. වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.